හැලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්න අපේ වර්ල්ඩ් කව්ස් YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝෙන් අපි බලන්න යන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ නොසැලී අහසට නැගුණු අద్භූත කතා දහස් ගණනකට උරුමකම් කියන ඊජිප්තුවේ පිරමීඩ ගැන. මෙම හුදෙක් ගල් ගොඩවල් නෙවෙයි. මෙම පුරාණ ශිෂ්ටාචාරයේ දැනුම, බලය සහ විශ්වාසයන් ගබඩා කළ කැප්සියුල එකක් වගේ. මේ දැවැන්ත නිර්මාණ ඇත්තටම කළේ කවුද? කොහොමද කළේ? මොකටද කළේ? අපි මේ වීඩියෝෙන් අද දැනගමු. ඉතින් යාළුවනේ channel එක subscribe කරගෙනම මේ වීඩියෝට like එකකුත් දාලා අපි යමු අද වීඩියෝ එක බලන්න. ගීසාහි විශාලම පිරමීඩය වන මහා පිරමීඩය ක්‍රිස්තු පූර්ව 1560 දී පමණ පාරාවෝ කූෆු වෙනුවෙන් නිර්මාණය කළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. හිතන්න අවුරුදු 4500කට වඩා පරණයි. මේකේ උස මීටර් 146ක්. මේ දැවැන්ත නිර්මාණය හදන්න ටොන් 2.5ත් 80ත් අතර බරකින් යුත් ගල් කුට්ටි මිලියන 2.3ක් පමණ යොදාගෙන තිබෙනවා. සමහර විද්‍යාඥයන් පවසනවා මේ නිර්මාණ කළේ වහලුන් නෙවෙයි. ඉහළ දැනුමක් සහ සංවිධානාත්මක භාවයක් තිබුණු ශිල්පීන් වගේම ගොවියන් බව. ඔවුන් විශාල බැවුම් සහ ලී උපකරණ පාවිච්චි කරලා ගල් උඩට ගෙනියන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. පිරමීඩයේ පැති 4 හරියටම උතුරට, දකුණට, නැගෙනහිරට සහ බටහිර යන ප්‍රධාන දිශාවන් වලට මුහුණලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් මේ විදිහට දිශාවන් වලට හරියටම මුහුණලා හදන්න අද තියෙන තාක්ෂණයටත් අමාරුයි. මේ පිරමීඩ තුන තියෙන තැන ආකාශයේ තියෙන ඔරායන් තාරකා රාශියේ තරු තුන තියෙන විදිහට සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ දෙය ඔවුන් කොහොම කරාද කියලා තවමත් හෙළි වෙලා නැහැ. පිරමීඩ ඇතුළත ගවේෂණය කරනවා කියන්නේ වෙනම ලෝකයක්. කූහු පිරමීඩයේ පාරාවෝන්ගේ කුටිය, රජිනියගේ කුටිය සහ මහා ගැලරිය වගේ ස්ථාන තියෙනවා. නමුත් අභිරහස් තියෙන්නේ එතන නෙවෙයි. මේ කුටීර වලින් පිටතට යන කිසිවෙකුට ඇතුළු විය නොහැකි කුඩා නාලිකා තියෙනවා. මේවා තාරකා නිරීක්ෂණයට හෝ පාරාවන්ගේ ආත්ම අහසට යැවීමට සෑදූ ඒවද කියලා හරියටම දන්නේ නැහැ. මෑත කාලීනව විද්‍යාත්මක ක්‍රමවේද හරහා පිරමීඩ තුල තවත් සංගෝණ කුටි තියෙන බව සොයාගෙන තිබෙනවා. මේ කුටීර ඇතුළේ තියෙන්නේ කුමක්ද? පාරාවන්ගේ වස්තුද? එහෙමත් නැත්නම් ඉතිහාසය වෙනස් කරන තොරතුරුද කියලා තවමත් හෙළි වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳව අපිට බැහැර කරන්න බැරි අදහස් පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. සමහර ගවේෂකයෝ කියන්නේ මෙතරම් දියුණු ඉංජිනේරු දැනුමක් වසර 4500කට පෙර තිබෙන්නේ විදිහක් නැහැ කියලා. මේ නිසා ඔවුන් විශ්වාස කරන්නේ මේ පිරමීඩ හදන්න පිටසක්වල ජීවීන්ගෙන් උදව් ගන්න ඇති කියලා. එහෙමත් නැත්නම් අපිට අහිමි වෙලා ගිය ඉතා දියුණු පුරාණ තාක්ෂණයක් මේ නිර්මාණය පිටිපස්ස තියෙනවා කියලා. සමහර අය මේ පිරමීඩ බලශක්ති උත්පාදන යන්ත්‍ර විදියට හඳුන්වනවා. ඇත්තටම පිරමීඩ ඇතුළේ තියෙන බලශක්තිය නිසා සමහර ආහාර දිගු කාලයක් නරක නොවී තිබෙන බවට අත්දැක බැලීම් පවා කරලා තිබෙනවා. කූෆු මහා පිරමීඩය යනු හුදෙක් සොහොන්ගයක්ම නෙවෙයි. ඒ මිනිස් ශ්‍රමය, දියුණු ගණිත දැනුම, තාරකා විද්‍යාව සහ අවසානයක් නැති අභිරහස්තික සංකල්පයක්. වසර ගණනකට පස්සෙත් මේවා තවමත් අපිට අභියෝග කරනවා. ලෝක ගවේෂකයන් විදිහට ඔයාලා මේ පිරමීඩ ගැන මොනවද හිතන්නේ? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට පේන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තමත් වර්ල්ඩ් ගවේෂය subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒ වගේම ඊට අපෙන් තිබෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම ශාලිනී මම අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.